හෙලෝ කොහොමද ඉතින් ඔයාලට පුරුදු විදියටම ඔයාලා ඔක්කොමලා හොඳින් ඇති කියලා හිතනවා. අපේ ස්ට්‍රෝබෙරි සීසන් එක පටන් ගත්තා. ඉතින් අපිත් ගියා පුරුදු විදියටම ස්ට්‍රෝබෙරි පික් කරන්න. ඒ එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න හදන්නේ. එකතු වෙන්න අපිත් එක්ක හැමදාම වගේ ආදරෙන්. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ එන්ට්‍රන්ස් එක. වාහන ටිකක් දුරින් අතර කරලා පයින් ඇවිදගෙන යන්න ඕනේ. මොකද ෆාම් එක තියෙන ළඟටම වාහන ගන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ අපිට බාස්කට් එකක් දෙනවා. ඒ බාස්කට් එක පිටින්ම අපිට ගෙදර ගෙන්නත් පුළුවන්. නතර කරපු පරණ ට්‍රැක්ටර් එකක වගේ තමයි ලස්සනට බාස්කට් එක පෙළ ගැස්සලා තිබුණේ. මේ තියෙන්නේ අද දවසේ මිනිස්සුන්ට කඩන්න දෙන ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එක තමයි මේ තියෙන්නේ. මම අර කියපු ට්‍රැක්ටර් එකේ බාස්කට්ස් මෙහෙම තියලා තියෙනවා. ඕන තරමක් අපිට ගන්න පුළුවන්. අපිට ඕන තරමක් කඩා ගන්නත් පුළුවන්. හැබැයි කඩාගෙන අන්තිමේදී ස්ට්‍රෝබෙරි වල බර බලලා අපි කඩා ගත්තොත් අපි සල්ලි ගෙවන්න ඕනේ. බාස්කට් ගානට නෙමෙයි සල්ලි ගන්නෙ, තියෙන LB ගානට තමයි සල්ලි ගන්නෙ. හැම සීසන් එකේම අපි ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, ඇපල් කඩන්න ගියා වුණත් ඊළඟ සීසන් එක ආපහු එනකොට අපේ ළමයින්ට හරිම උනන්දුයි, හරිම කැමතියි මේ වැඩේට එන්න. ළමයි විතරක් නෙමෙයි, ඇත්තම කියනවා නම් මමත් කැමතියි. අනිත් එක මේ පවුල් සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි හැම දෙයක්ම ඒ සීසන් වලදී කඩන්න ෆැමිලි එක පිටින්ම යනවා. ඒක මෙහි ට්‍රැඩිෂන් එකක් වගේ දෙයක්. ඔය අපේ පොඩි ඇල්ලල බලලා ගියේ වැස්ස නිසා හැම ගෙඩිවලම මඩ මෙන්න මේ විදියට තිබුණා. ඉතින් ටිකක් ඒක ඒ වගේ ටිකක් අපේ පොඩිවත් අපේ ලොකුවත් සුදු පුතාවත් කැමති නෑ මඩ කියලා. නමුත් ගොඩක් ගෙඩිවල මඩ තිබුණා. මොකද අපි මේ කඩන්න යන දවසට දවස් දෙකක් තිස්සේ සාමාන්‍ය ප්‍රමාණයක වැස්සක් මෙහෙට දිගටම තිබුණ නිසා. ඔයගලන්ට මොකද හිතෙන්නේ මෙහෙම දකිද්දි? ආසයිනේ? මට නම් හරිම ආසයි. කොච්චර දැකලා තිබ්බා වුණත් ආයි ඒක දකින්න, ඒක කඩන්න මම නම් හරි කැමතියි. මේ තියෙන්නේ මම නිකම් මේ විදිහක ගත්තේ. මේ තියෙන්නේ මේගොල්ලෝ අර වතුර ෆාම් එකට වතුර දෙන විදිය මේ වගේ පොඩි කරාමයක් තියලා ඒක ඇරලා ඒ විදියට තමයි මේගොල්ලන්ගේ වෝටර් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඔය අපේ ලොකු ඔච්චර හොයන්නේ මඩ නැති ස්ට්‍රෝබෙරි ගෙඩි ඕනි කියලා ඒගොල්ලන්ට. මොකද මඩ තියෙන ඒවා කාලා රහ බලන්න බෑනේ මෙතෙන්දිම. ඒකෙන් හින්දා තමයි ඔය මඩ තියෙන ඒවා පුළුවන් තරම් මග ඇරලා මේගොල්ලෝ මේ හොඳ ගෙඩි කිය හොයන්නේ. මම කිව්වත් වගේ දැන් මේ වෙනකොට ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා ස්ට්‍රෝබෙරි කඩන්න. ඒගොල්ලන්ගේ ෆැමිලිස් පිටින්ම මේ තියෙන්නේ අපි කඩලා ඉවර වෙලා ගත්තු ෆැමිලි ෆොටෝ ටික. මේ තියෙන්නේ අපි කඩපු ස්ට්‍රෝබෙරිස් වලට බිල් කරන්න යන වෙලාවේ. ඒ වෙලාවේ පොඩි යකඩ තැබ්බක් වුණා අපිට. එතන කවුරු හරි එක්කෙනෙක් කඩලා දාලා ගිහිල්ලා තිබිච්ච එකක් අපේ කියලා වරදවලා තව ඩිංගෙන් අපිට ඒකටත් සල්ලි ගෙවන්න වෙනවා. ඒක ඇත්තටම අපේ නෙමෙයි. අපිට ඉස්සරහින් හිටපු කට්ටියක් ඒක අර අපි කියන්නේ ෂේප් එකේ තියලා යනවා කියලා. අන්න එහෙම තියලා ගියපු බකට් එකක්. ඉතින් ඒක ඇත්තටම හරි වැරදි. Taman කැඩුවා නම් කඩුපේ වලට අපි සල්ලි ගෙවන්න ඕනේ. මේක තමයි එදා දවසේ අපිට ගියපු ගාන. ওই බාස්කට් දෙක කඩා ගන්න පොඩි බකට් දෙකට $35යි 95ක් ගියා. අපේ සුදු පුතා ආවෙම නෑ වාහනේට. එයාට තව වෙලා එතන සෙල්ලම් කරන්න ඉන්න ඕනේ කියලා. ඒක හින්දා ඉතින් මම ඒකයි කිව්වේ අපි යනවා කියලා. අන්තිමේදී ඉතින් පොඩක් සැර කරලා තමයි එයාව වාහනේට ගන්න උනේ. බයි. මේ අපි ආපහු ගෙදර යන ගම. ඔන්න ඉතින් පුරුදු විදියටම සාම්ප්‍රදායිකව හදන ස්ට්‍රෝබෙරි ජෑම් එක ගෙවල් වල. ඉතින් මේ ඒක තමයි හදන්නේ පුරුදු විදියටම. හැමදාමත් මම මේක හදනවා. ඔක්කොටම වැඩිය අපේ ලොකු හරිම ආසයි මම ගෙදර හදන මේ ස්ට්‍රෝබෙරි ජෑම් එකට. මම මේකේ ඩීටේල්ස් කියන්නේ මං කලිනුත් පෙන්නලා තියෙන නිසා මේක හදන විදිය. ජෑම් එකේ පදම බලන්න තියෙන්නේ මෙහෙම ඉරක් ඇඳම ඒක එක පැත්තකටවත් ආපහු වැක්කෙරෙන්නේ නැතුව ඒ විදියටම තියෙන්න ඕනේ. ඒක තමයි හරිම පදම. මේ තියෙන්නේ කෑලි කෑලි වගේ තමයි. ඒක වැක්කෙරෙන්නේ එක නූලට වැක්කෙරෙන්නේ නැහැ. මෙහෙම බෝතලයක් පෙරෙන්න තියනවා දැක්කම නම් මටත් ආසය දුනා. හැබැයි මං එච්චරම ආස කෑමක් නෙමෙයි ජෑම් කියන්නේ.
ලොකු ඉතින් එයාගේ ෆේවරිට් නිසා එයාම එකට ලේබල් එකක් හදලා එයාම ඇලෙව්වා. මේ තියෙන්නේ අපේ හෝම්මේඩ් ස්ට්‍රෝබෙරි ජෑම්. මේවා ඉතින් චුට්ටක් පොඩි දඟ වැඩ දන්නේ නැද්ද වළඳ ඉතුරු වුණාම හදපු ඒක රහ බලනකම්. ඊළඟට මම මෙන්න මෙහෙම කේක් දෙකක් හැදුවා. මොකද අපේ පොඩි ටෝනි කිව්වා ස්ට්‍රෝබෙරි ගැටෝ එකක් මේක හදාන්න තමයි මම මෙහෙම රවුන්ඩ් ට්‍රේ එකක තිබුණේ මගේ ගාව කොටු ඒවා තිබුණේ නැති නිසා කේක් දෙකම මෙහෙම එකක නම් යට කැපුවේ නැහැ කේක් එකේ. අනිත් එකේ නම් මම හතර පැත්තම හැම පැත්තම කපා ගත්තා නැත්නම් අර ඝනකමට ගොරෝසුවට අහු වෙන නිසා. මේකත් මම ඩීටේල්ස් පෙන්නන්නේ නැහැ. මේ විපින් ක්‍රීම් එකත් මම already whip කරලා තියෙන ක්‍රීම් එකක්මයි ගත්තේ මට ලේසි වෙන්න ඕනේ නිසා. ඕන තරම් YouTube එකේ කෑම හදන වීඩියෝස් තියෙනවානේ. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මං අර අන්නාසි අපේ ස්ටු කරගන්නේ පයිනැපල් ස්ටු එක වගේ ස්ට්‍රෝබෙරි ස්ටු කරගත්ත එක. මේ ස්ට්‍රෝබෙරි ජෑම් නෙමෙයි මම මැද්දට දාන්නේ. වෙනම ස්ට්‍රෝබෙරි ටිකක් ස්ටු කරලා අරගෙන සීනි ලුණු ටිකක් දාලා හැමෝම දන්නවනේ පයිනැපල් එක ස්ටු කරන විදිය ඒ විදියටම තමයි. ඒකයි මං කිව්වේ මං ඉන් ඩීටේල්ස් පෙන්නන්නේ නැහැ. ඉතින් ස්ට්‍රෝබෙරි කඩලා ඒකෙන් ගෙදර කෑම බීම හදලා ඒක ටිකක් මහන්සි වැඩක් වුණත් මං හරිම සන්තෝෂෙන් ඒක කරන්නේ. මොකද මගේ ගෙදර පොඩි උන් තුන්දෙනාම මම මේ ටික කරලා දෙනකම් බලාගෙන ඉන්න නිසා ඒගොල්ලෝ ඒකෙන් විඳින සතුට තමයි මගේ හිතට ලැබෙන ලොකුම සන්තෝෂේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න එන්න. අදට ගෙනාපු මේ පොඩි වීඩියෝ එක මම නතර කරනවා. හැමදාමත් වගේ සුබවාදීව ජීවිතේ දිහා බලලා සන්තෝෂෙන් ජීවත් වෙන්න. ප්‍රශ්න කියන ඒවා අපි හැමෝටම වෙනවා. ප්‍රශ්න කරගන්න එපා කියලා මගේ තාත්තා ජීවිතුන් අතරින් ඉඳි හරියට කියපු දෙයක්. එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.